ආයිබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට විදේශගත වෙලා ඉන්න සියලු දෙනාවත් ශ්‍රී ලංකාව වාසීව ජීවත් වෙන සියලු දෙනාවත් සාදරයෙන් පිළිගන්නවා. මේෂ ලග්න හිමියන්ට 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා සිදුවෙන්නා වූ බුධගේ ග්‍රහ මාරුවීම ඔබගේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා අද කතා කරන්නට සූදානම් වෙන්නේ. මේෂ ලග්න හිමියනි, ඔබ යම් විදිහකින් මේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා ඉඳන් මැයි මාසයේ 14 වෙනිදා දක්වා වැඩ කටයුතු වල නිරත වෙද්දී මේ කියන කරුණු කාරණා ඔබ අනිවාර්යයෙන්ම හොඳට මතක තබාගෙන වැඩ කටයුතු කළ යුතුයි. මොකද මේ මේෂ ලග්න හිමියන්ගේ වාසනාවන්තම කාල පරිච්ඡේදයක් ගත වෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. මේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා ඉඳන් මැයි 14 වෙනිදා දක්වා මේ බුධගේ ග්‍රහ මාරු වීමත් ඒ වගේම තමයි මේ අනිකුත් ග්‍රහයන් ඔබගේ කේන්ද්‍රයේ භාවවල තැම්පත් වෙලා තිබෙන ග්‍රහ ගෝචරය මත. ඉතින් මේෂ ලග්න හිමියන්ගේ ලග්නයටයි ගෝචරයෙන් ගමන් කරන්නේ මේ බුධ. මේෂ රාශිගත වීමක් සිද්ධ වෙන්නේ බුධ ග්‍රහයාගේ ග්‍රහලව සුරතලා. ඒ වගේම තමයි මේ බුද්ධියට අධිපති ග්‍රහයා වශයෙන් ඉගෙනීම් කටයුතු නියෝජනය කරන තමන්ගේ වාක් ශක්තිය නියෝජනය කරන මේ බුධ ලග්නගතව ගෝචරයෙන් ගමන් කරනවා. ඒ වගේම තමයි ඔබගේ ලග්නගතව රවි ග්‍රහයාද උච්ච ස්වභාවයෙන් බලවත්ව ඔබගේ ලග්නයේ ගෝචරයෙන් ගමන් කරනවා. ඔබගේ දෙවැන්නේ සිකුරු ග්‍රහයා බලවත්ව තැම්පත් වෙනවා උෂභ රාශිය තුල. තුන්වැන්නේ ගුරු ග්‍රහයා තැම්පත් වෙනවා මිථුන රාශිය තුල. පස්වැන්නේ සිංහ රාශිය තුල කේතු ග්‍රහයා තැම්පත් වෙනවා. එදින මේ දිනය ආරම්භ වෙන මේ 30 වෙනිදා දිනේ ආරම්භ වෙන දිනේ චන්ද්‍රයා ඔබගේ 6 වෙන්නේ ගෝචරයෙන් ගමන් කරනවා කන්‍යා රාශිය තුල. ඒ වගේම තමයි ඔබගේ 11 වෙන්නේ කුම්භ රාශිය තුල රාහු ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනවා. ඔබගේ 12 වෙන්නේ සෙනසුරු ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනවා. ඉතින් මේ සෙනසුරු ග්‍රහයා 12 වෙන්නේ ගමන් කිරීම තුල මේ මේෂ ලග්න හිමියන්ට යම් විදිහකින් සෙනසුරුගේ ලග්නේ රාෂ්ටක තත්වයක්ද ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් ඒ රාෂ්ටක තත්වයන් නිසා යම් පීඩාවට ප්‍රශ්න ගැටලු වලට මැදි වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම පෞද්ගලිකව ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. මොකද මේ ඒ රාෂ්ටක තත්ව අපි මේ පොදුවේ ඉදිරිපත් කරන පලාපලයේ සියලුම මේෂ ලග්න හිමියන්ට පොදුවේ ගෙනාවට ඔබගේ ජන්මපත්‍රානුරූපීව සෙනසුරුගේ බලය මත ඔබගේ උපම් බලය මත මේ සෙනසුරු ඒ රාෂ්ටක තත්ත්ව බලපාන ස්වභාවය වෙනස් නිසා. ඉතින් මේෂ ලග්න හිමියනි, මේ බුධ ග්‍රහයා ඔබගේ ලග්නගත වෙනකොට ඔන්න ඔබට සුවිශේෂී වාසනාවන්ත කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ තුන්වැන්න අධිපතිත්වයේ දරනවා. කෙටි ගමන් බිමන් සහ තමන්ගේ මේ දක්ෂතාවන් වික්‍රමාන්විත ස්ථානයේ වශයෙන් නම් කරන සහෝදර ස්ථානයේ වශයෙන් නම් කරන තුන්වැන්නාධිපතිත්වයේ දරන්නේ මේ බුධ. ඒ වගේම තමයි ඔබගේ සතුරු කරදර පීඩා මේ රෝගස්ථානයේ 6 වෙන්නේ අධිපතිත්වයේ දරන්නේ බුධ. ලග්නගත වීම තුලින් තමන්ගේ පෞරුෂත්වයේ තුල තමන් කැපී පෙනෙන විශේෂයෙන්ම සමාජය තුල කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන කාලවකවානුවක් කියලා මුලින්ම මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ කාලපරාසය තුල තමන්ට එන අභියෝග තමන් ජය ගන්න නොබියව සූදානම් වෙන කාල පරිච්ඡේදයක් බවට දකින්නට ලැබෙනවා. ඒ වගේම තමන්ට බොහොම තමන්ට අපි හිතමු රැකියාව වශයෙන් තමන් වැඩ කටයුතු කරගෙන යනවනම් රැකියාව තුල පවා තමන්ට ඉදිරියට යන්නට රැකියාවේ ආයතනික ප්‍රධානීන්ගෙන් පවා තමන්ට උදව් උපකාර ඒ වගේම තමන් මේ යන ස්ථානයක් තුල රැකියාව තුල වෙන්න පුළුවන් නැත්නම් සමාජයේ තුල වෙන්න පුළුවන් මේ මිනිසුන් සමග ආශ්‍රය කරන ඕනෑම අවස්ථාවක් තුල තමන් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මිල මුදල් අතින් තමන්ගේ අත මිට ගැවසෙන බොහොම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් පෞල් ජීවිතයේ යුග දිවිය තුල තදබල අයහපත් තත්වයන් පැවතුනා නම් පීඩාවන් පැවතුනා නම් ඔන්න ඒ දේවල් निराකරණය වෙනවා. දෙදෙනා අතර සුහදශීලීතාවයෙන් වැඩ කටයුතු කරන්නට පුළුවන් ඉඩකඩ ගේනවා. ණය ගනුදෙනුවකට මැදි වෙලා හිටියානම් ඔන්න විසඳ ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම තමයි ඔබගෙන් තව කෙනෙක් ණයට ගත්ත මුදලක් නැවත ඔබට ලබා දෙන කාල පරිච්ඡේදයක්. ඔබ යම් විදියකින් ණයට ගත්ත මුදලක් තිබෙනවා නම් මේ දේවල් निराකරණය කරගන්නට ඔබගේ අත මිටට මිල මුදල් ගෙවසෙන කාලවකවානුවක් බවට සඳහන් කරන්න ඕනේ. ඒ වගේම
යහළු මිත්‍රයන් ඔබට ටිකක් වෙනදට වැඩිපුර මුණ ගැසේවි. ඔබගේ තිබෙන කතා විලාසයේ ආකර්ෂණ ස්වභාවයටත් ඒ වගේම තමයි ඔබ දෙන්නා වූ උපදෙස් සහ ඔබ ඔවුන්ව පාලනය කරන්නා වූ ක්‍රමවේදයේ මත. ඉතින් මේෂ ලග්න හිමියන්ගේ මේ බුධගේ ග්‍රහමාරු වීමත් සමගම සහෝදරයන් Taman සමග තරමක් වෙනදට වැඩිය සුවදශීලීතාවයෙන් වැඩ කරන ගති ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට ඔවුන්ගෙන් උදව් උපකාර ලබන්නත් ඔබ බුද්ධිය අතින් විශේෂයෙන්ම අධ්‍යාපනික ශාස්ත්‍රයන් වලින් ඉහළට යන ගති ස්වභාවයක් දකින්නට ලැබෙන ඔන්න විභාග කටයුතු කඩයිම් විභාග වගේ දේවල් තිබෙනවා නම් ඔන්න ඉදිරි කාලවකවානුවේ ජයත්පත් කර ගැනීමේ හැකියාව තිබෙන උසස් අධ්‍යාපනික වශයෙන් උත් බොහොම සුබයි. විදේශගත වීම වලට ඔබට බොහොම සුබ කාල පරිච්ඡේදයක් බාධා තත්ත්ව නිදහස් වෙලා විදේශගත වෙන්න පුළුවන්. හැබැයි විදේශගත වුණාට පස්සේ තරමක් පීඩාවට පත් වෙන ස්වභාවයන් වැඩ කටයුතු කරද්දී අපහසුතාව වගේ දේවල් එන්නට පුළුවන් මේ මේෂ ලග්න හිමියන්ට සෙනසුරුගේ රාෂ්ටක තත්ත්වය නිසා. ඔබ විදේශගතව වැඩ කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මේ අවස්ථානුකූලව පීඩාවෙන් වැඩ කටයුතු කරන්න කියන එක මේ තියෙන ග්‍රහ ගෝචරයෙන් දකින්නට පුළුවන්. ඒ වගේම තමයි නීතිමය ගැටලු ප්‍රශ්නවලදී මේ ඉදිරි කාලවකවානුව තුල නම් ඔන්න නීතිමය ගැටලු ප්‍රශ්න තදබල තත්වයේ තිබෙන දේවල් ලිහිල් කරන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. හැබැයි මේ ඔබගේ ජන්මපත්‍රයට අනුරූපීව සෙනසුරුගේ රාෂ්ටකයේ තදින් බලපාන බොහෝ දුරට ඔබට ලිහිල් භාවයක් දකින්නට නැහැ මේෂ ලග්න හිමියනි. මේෂ ලග්න හිමියනි ව්‍යාපාරික ශාස්ත්‍රයන් වලට බොහොම හොඳ කාල පරිච්ඡේදයක් මුදල් ආයෝජනය කරන්න බය නැතුව ඔබ ආයෝජනය කරන මුදලට ඔබට ප්‍රතිලාභයක් ඉපැවීමේ හැකියාව දකින්නට පුළුවන් ඉදිරි කාල පරිච්ඡේදයන් තුල. ආදර සම්බන්ධතාවවලදී තරමක් ආදර සම්බන්ධතාවවලදී නම් ඔබට අනිකාගෙන් පීඩා වෙන්න වෙයි. ඔබට අනිකා නිසා තැවීම් ඇති වෙන කාල පරිච්ඡේදයක්. මානසික ආතතියට ලක් වෙන්න පුළුවන් ඔබ ආදරය කරන පුද්ගලයා නිසා. ඉතින් මේ දේවල් වලදී පුළුවන් තරම් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. නිවාස ගේ දොර යාන වාහන ඉඩකඩම් මේ කියන ඔබ ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ දේවල් මේ කාලවකවානුව තුල ඔබට යම් විදිහකින් තරමක් ඒ දේවල් වලට මුදල් යොදවන එක ඒ තරම් සුබ නැහැ. ඒ නිසා මුදල් ටිකක් ඉතුරු කරගන්න අනවශ්‍ය ලෙස වාහන ගන්න, ගෙවල් වලට අලුත් වැඩියා කටයුතු මේ දේවල් වලට මුදල් යොදවන්නේ නැතුව. ඉතින් මේෂ ලග්න හිමියනේ ඔබ පුළුවන් තරම් ඔබගේ තියෙන මේ සහජමේ එන්නා වූ දක්ෂතා ටික වර්ධනය වෙන කාලවකවානුවක් නිසා දන්න දේන් වැඩ ගන්න. ඒ වගේම මේ වාසනාවන්ත කාලයේ මග හරින්න එපා. පුළුවන් උපරිමයෙන් වැඩ කටයුතු කරන්න කියන එක මතක් කරනවා සියලුම මේෂ ලග්න හිමියන්ට. ඉතින් පොදුවේ ගත්කල බුධගේ ග්‍රහ මාරු වීමත් සමග අනිත් ග්‍රහයන්ගේ ග්‍රහ එකතුවත් සමග ඔබට මේ වගේ සුවිශේෂී කරුණු කාරණා පමණයි ඔබට පැහැදිලි කිරීමක් කරේ පොදුවේ. ඉතින් පෞද්ගලිකව යම් ගැටලු කරුණු කාරණා ප්‍රශ්න වගේ දේවල් ඔබට තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා සියලු විස්තර දැනගන්න කියන එක මතක් කරනවා මේෂ ලග්න හිමියන්ට. ඉතින් එහෙනම් මේෂ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යන්න විශ්වමාතාවගේ ආකර්ෂණ බලයේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට තෙරුවන් සරණයි.